ඇසිදිසි මානෙන් ඔබට කෙම්මුර අඩවිය. අයිබෝන් සෝදායක සුවබර සන්ධ්‍යාවක් ඔබට ප්‍රාර්ථනා කරනවා. ඔබේ වැඩසටහන කෙම්මුර අඩවිය අදත් රාත්‍රී 7 වෙනකොට FM දෙරණ 92.2 92.4 ආරම්භ කරන්නයි මේ සූදානම්. ඉතින් සුපුරුදු විදිහට යන්ත්‍ර මන්ත්‍ර ගුරුකන් තන්ත්‍ර මේ දේවල් පිළිබඳව සහ මේ গুপ্ත දේ පිළිබඳව අඳුරු දේවල් පිළිබඳව ඇසි දිසි මානෙන් එහා ලෝකයේ පිළිබඳව කතා කරන තැනින් අද අපි කතා කරන්නේ එක්තරා ප්‍රසිද්ධ විශ්වවිද්‍යාලයක් ඇසුරින් ගොඩනැගුණු කතාවක්, අහන්න ලැබුණු කතාවක්. ඉතින් මේ කතාවේ අපි විශේෂයෙන්ම සඳහන් කරන්න ඕනේ කොටස් දෙකක් තියෙනවා. අද එක් කොටසක් සහ අපි හෙට දවසේ අනෙක් කොටස අහන්න තමයි ඔබට සලස්වන්නේ. ඒක නිසා අද දවසේ කතාවක් අවසන් වෙනවා. හැබැයි ඒ කතාවේ දිගුව හෙට දවසේ ඔබට අහන්න පුළුවන්. ಭಾರತಿ මහත්තයා අයිබෝන් කියලා ඔබතුමාව පිළිගන්නවා. අයිබෝන්. අද ටිකක් දිග කතාවක් ಭಾರತಿ මහත්තයා, දවසකින් ඉවර කරන්න බැරි කතාවක්. ඒක නිසා අපි ඒක දවස් දෙකකට ඉදිරිපත් කරනවා කියන පොරොන්දුවත් එක්ක තමයි වැඩසටහන. කොටස එච්චර නෝගෝ. මේක මේ පොළොන්නරුව කියන හද්ද පිටිසර ගමේ. දෝ. හරිද? හරියටම හරි. හද්ද පිටිස ඒවා උපන්නේ පොළොන්නරුවේ. නෑ වන් නුවර උපන්නේ. පොළොන්නරුවේ ජීවත් වෙන්නේ අම්මලා තාත්තලා පොළොන්නරුව. හද්ද පිටිසර ගමේ උපන්න. හැබැයි ඉගෙනීම දක්ෂ මනෝරි කියලා කෙල්ලා. අපි එහෙම තමයි නම් කරන්නේ. උපාධි විභාගේ පාස් වෙලා පෙරාදෙණිය විශ්වවිද්‍යාලයට ආවා. අපි හංගන්නේ මොකටද? ඒ විශ්වවිද්‍යාලයේ රාමනාදන් ශාලාවේ නවතන් හම්බුණා. එහෙම තමයි කතාව ආරම්භ කරගන්නේ. එහෙනම් ඔයා මං හිමාලි. මට මේ කාමරේට තමයි යන්න කිව්වේ. ඒ කියන්නේ ඔයා මගේ රූම. එහෙමද? මේ ඔයාගේ කාමරේද? අපෝ නෑ. මේක මගේ කාමරේ නෙමෙයි. මේක මේ මටත් මෙහෙන් දුන්න කාමරේ. අද ඉඳන් අපි දෙන්නගේම කාමරේ. හොඳේ? අනේ ලොකු දෙයක් ඔයා වගේ කෙනෙක් හම්බුන එක. ඇයි? මම බයේ ආවේ. ඈත ගමක ඉඳන් ආපු මට යාළුවෙක් නැති වෙයිද කියලා. අයියෝ මමත් ඈත ගමක තමයි යන්නේ. මේ කොහෙද? පොළොන්නරුවේ. එතකොට ඔයා? මන් නික වැරදි. එහෙනම් ඉතින් අද ඉඳන් ඔන්න අපි වෙනුවෙන් අපි ඉන්නවා. හරිනේ? හරි. අයියෝ තාම ඉතින් තෙමි ලී ඉන්නේ. මෙන්න මෙහෙර එන්නානේ. ඇතුළට එන්න. මං තාම ආගේ නමවත් දන්නේ නැහනේ. මම මනෝරි. ඔය ඇඳන් වලට නම් යන්න එපා. මොකද මේ මගේ ඇඳ මේකේ උඩේකට තමයි ඔයා යන්න ඕනේ. හරිද? කෙම්මුර අඩවිය. රාමනාදන් එකේ නතර වුණා. යාගේ රූම්මේට් උනේ හිමාලි. රූවා. තව ළමයි දෙන්නෙක් විතර ඉන්නවා. ඔව් කීප දෙනෙක් මේ රූම් එකේ ඉන්නවා. ඔව් ලොකු කාමරයක්. හිමාලි ටික ඔතෑනි ගතේ තියෙන එච්චරම කටකාර කෙල්ලක් නොවේ. ඒකටත් එක මනෝරි. රචින්නා කරලා වගේ. ඕන දෙයකට ඕටේ මොනවද කියන්නේ? මනෝරිගේ හොඳම යාළුවා හිමාලි වුණා. හිමාලිගේ හොඳම යාළුවා මනෝරි වුණා. ඇයි? අනේ මං උඩට යන්නේ නැතුව මේ අනික් පල්ලෙහා ඇඳ ගන්නද? ඒකේ උඩ එකේ යට එකේ දෙකේම ඉන්නේ සෙකන්ඩ් එකේ අක්කලා දෙන්නෙක්. ඇත්තද? ඇයි මොකද ප්‍රශ්නේ? නෑ මං කවදාවත් තට්ටු ඇඳක නිදියලා නෑ. කමන්නේ. ඔයාට ඉතින් උඩ ඇඳක ඉන්න බෑ නං. මගේ ඇඳ ගන්නකො එහෙනම්. මං උඩට යන්න. කමක් නැද්ද? නෑ ඉතින් මොනව කරන්නද අප්පා? මේ කාමරේ අපි දෙන්න කොහොම හරි බෙදා ගන්නත් එපැයිනේ. අනේ බොහොම ස්තුතියි. ඔයා නම් හරි හොඳයි. මේ ස්තුතියි නෙමෙයි. කැම්පස් එක ඇතුලේ නම් ඔහොම මේ ඕත යන විදිහට ඉන්න එපා හොඳේ. ඔයාට කොල්ල හොඳටම රැක් කරයි.
ඇත්තටම මම තට්ටු ඇඳක උඩ නිදියන්න බයයි. වැටේ කියලා. හරි හරි. ඔයා වැටි නැතු පරිස්සමට එනම් පල්ල හැඳ නිදා ගන්නකෝ. ඔයා මීට කලින් ඔය වගේ උඩක නිදියලා තියෙනවද? නෑ. අද තමයි මාත් මේ පළවෙනි වතාවට උඩ ඇඳක නිදාගන්නේ. මේක නෙමෙයි. රැට කොස්කිටියක් වැටෙනවා වගේ මොකක් කර සද්දයක් ඇහුනොත් මතකත් හැරිලා බලන්න. මොකද මටත් පුරුදු නෑනේ. සමහරට උඩ ඉඳන් පිටට මාව පත බැවිලා ඉන්නත් පුළුවන් උදේ වෙනකොට. ඊයා ඇඳත් උදුරම hina වෙන්න ලස්සන මෙයා. හා ඇසි දිසේමානයේ නිහාලෝකය පිළිබඳව කතා කරන්නේ ගුප්ත තැන් පිළිබඳව ගුප්ත දේ පිළිබඳව යන්ත්‍ර මන්ත්‍ර ශාස්ත්‍රය පිළිබඳව සංගවුණු දේවල් පිළිබඳව අඳුරු තැන් පිළිබඳව මේ හැම දෙයක් ගැනම කතා කරන තැන කෙම්බුර අඩවිය. අද අපි කියන්නේ නිමාලි සහ සමාවෙන්න ඕනේ හිමාලි සහ මනෝරිගේ කතාව. ඔන්න සර් ඇතුල් වෙලා අවුරුද්දක් විතර ගත වුණා. හෙමින් කාලේ ගත වුණා. නවක කාලෙත් ඉවරයි. දැන් ඉතින් වසන්ත කාලයේ උදා වෙන්නේ එන්නේ. මොකද වසන්ත කාලය කියන්නේ කානිවල් ඉයර් එක. මාත් හිටියේ පෙරදෙනින්. කානිවල් ඉයර් එක කියන්නේ සෙකන්ඩ් ඉයර් එක. ඒකෙදි විභාග නැහැ. තියෙනවා පොඩි විභාගයක්. ඔය ස්පෙෂල් කරනවා නම් SAQ වගේ විභාග තියෙනවා. පොඩි පොඩි දැන් නම් ඒක නැහැ. දැන් තියෙන හැම අවුරුද්දම සෙමෙස්ටර් තියෙනවා 4-5. විභාග ගොඩක් දැන් අර කානිවල් ඉයර් එක නැහැ. ඒක අතර විශ්වවිද්‍යාලයට කානිවල් එකේ දඟලන්නේ නැහැ. ඔව්. හැබැයි ඔන්න ඒ කාලේ වෙච්ච දැන් ඊට අවුරුදු 20කට 30කට විතර උඩදී වෙච්ච කන්නේ. කානිවල් ඉයර් එකට ක්‍රමයෙන් ළඟා වුණා සෙකන්ඩ් ඉයර් එක. දැන් වසන්ත සමයේ මල් පිපිලා අම්මද දැකලා තියෙනවද පෙරේද අර ස්ට්‍රයික් ගහයට මල් පිපුණාම මම දැකලා තියෙනවා සර්. හරි ලස්සනයි බා. අම්මපා හරි ලස්සනයි. ගසලේ සකුරා මල් පිපුණා වගේ. ඕන්න ඔය ඉන්න කාලේ හිමාලිට තවත් කෙලියක් කියන්න බෑ. පොඩි ආරාධනයක් නේද? වසන්ත සමයේ තව වැඩිපුර උදා වුණා. මොකද්ද? සීනියර් බැච් එක කොල්ලෙක්. උගේ නම තමයි නවීන්. හිමාලිට ඇල්ම බැල්ම දාගෙන ලව ප්‍රකාශ කරා. අද උදේ ලෙක්චර්ස් වලට ආවේ නැත්තේ? අපි හොස්ටල් එක මාරු කළා. ඒ කියන්නේ? දැන් අපි රාමනාදන් එකේ නෙමෙයි. එතකොට? අද ඉඳන් හිල්ඩා එකේ. නෑ. ඒ මරුනේ. ඇයි? ඔය හිල්ඩා එකේ රූම් එකක් වෙන් කරගන්නවා කියන එක එච්චර ලේසි නෑ හොඳේ. මනෝරි තමා සෑහෙන්න ෆයිට් කරලා වැඩේ කරගත්තේ. හැබැයි ඔයාගේ රූම හොඳ හිත හයිය කෙල්ලනේ. අනේ ඔව්. හැබැයි ඉතින් මං එක්කනම් දෙසරයකට හැටිය hina වෙලා නැහැ. එයාගේ හැටි. ඔයා ඇරෙන්න මේ කැම්පස් එකේ මට ඕනම දෙයකට ඉන්න එයා විතරයි. මේ හිමාලි. එයාට කොල්ලෙක් නැද්ද? ඉන්නවලු ගමේ. මේ මං ඔයත් එක්ක යාළු වුණාට එයා මොකද කියන්නේ? ඒක කිව්වොත් එහෙම තරහ වෙනවා. ඉස්සුදානේ මම මොකටද ඔයත් එක්ක තරහ වෙන්නේ? ඔයා කියන්න මොනවද කියන්නේ? එයා කියනවා පිටතින් ආගම ධර්මයට ජාතියට මේ බ්ලැදි වගේ පෙන්නන අය තමාලු ඇතුලෙන් එහෙම නැත්තේ. හැබැයි ඉතින් මේකේ ඇත්තක් නැත්තෙමත් නෑ. ඒ කියන්නේ ඔයා හැමද? කොහොමද? පිටතින් පේන මේ අමද්‍යප සද්ගුණවත් නවීන් නෙමේද ඔය ඇතුලේ ඉන්නේ. ඒක ඉතින් ඔයාම තමයි තේරුම් ගන්න ඕනේ. ඒක නෙමෙයි නේ. මං අද රැට එන්නද බලන්න. ඔයාට පිස්සුද? අයියනේ. ඔයගොල්ලෝ අද ඉඳන් ඉන්නේ මේ හිල්ඩකේ කිව්වනේ. ඉතින් කියන්නේ ළමයෝ අර පල්ලෙහා අරලිය ගහ තියෙන්නේ. ඔයාට අරලිය ගහට එන්න පුළුවන්. ඒ හරිය හැම පාරක්ම මන් දන්නවා ළමයෝ. මේ ඔයා කොරිඩෝ එකට ආවත් මට ඔයාව පේනවා. කෙම්මුර අඩවිය.
මනෝරි දැනගෙන හිටියා මේ දෙන්නගේ ප්‍රේමය වර්ධනය වෙන ආකාරය. මනෝරි උගුර ඇඩෙව්වේ නැහැ. නිශ්ශබ්දව හිටියා. හැබැයි මනෝර් දැනගෙන හිටියා නවීන් ඔය කියන තරමේ හොඳ පුද්ගලයෙක් නොවේ කියලා. හිමාලි බොහොම ඔතෑනි කෙනෙක්. මනෝරි ඔබතුමා කිව්වා වගේ ටිකක් කටකාර කෙනෙක්. මනෝරි ටිකක් හොයලා බලලා නේද? එහෙනම් කටකාර කෙල්ලෝනේ. දැන් හොයලා බලලා දුවලා පැනලා මනෝර් දැනගෙන හිටියා ඔය නවීන් එච්චර හොඳ පුද්ගලයෙක් නොවේ කියලා. අපි හම්බුකු දැන් මොකද වෙන්නේ කියලා. මොකෝ මේ මං ඇහුවේ මොකෝ මේ රෑතිස්සේ කොරිඩෝව ඉන්නේ කියලා මැඩම්ගේ. නවීන් කිව්වා මම බලන්න එනවා කියලා. හොස්ටල් එකට උඩට නෙමෙයි. අරලියගහ යටට එනවා කිව්වේ. ඒ කොහමද? එයා පාරක් දන්නවලු. ඒක නම් පොඩ්ඩක් හිතන්න කාරණාවක් රජෝ. ඒ කියන්නේ එයා ගෑනු හොස්ටල් එකේ වත්තට පනින්න පුළුවන් පාරක් දන්නවා කියන්නේ යා මීට කලිනුත් උතෙන්ට වෙත් තියනවා කියන එක නෙවෙයිද? එහෙම වෙන්න බැරිද මං අහන්න. ඔව් එහෙම වෙන්නත් පුළුවන් තමයි. ඒ කියන්නේ මං හැමදාම කියන්නේ පිටතින් පේන තරම් ඇතුළතින් මිනිස්සු හොඳ නෑ කියලා රජෝ. මේ මනෝ මං එයාගෙන් අහන්නද? එයා කොහොමද දන්නේ කියලා මෙතනට එන්න? ඒක අහන්නත් දැන් උඹ එයා ළඟට ඒ කියන්නේ පල්ලහැට යන්න වෙනවනේ. ඉතින් අනේ මේ නිකන් ලෙඩ දාගන්න එපා බූරුවෝ. රූම් එකේ අනිත් උන් දෙන්නත් උඹ ගැන මොනවා හිතේද කවුද දන්නේ? අහන්න දෙයක් හම්බෙච්චලව කහපන්. ඕ ගොන් ගහ මේක. අනේ අන්න ඇවිල්ලා. අනේ මේ මගුල මම යන ඇතුළට කරන කියන දේ කොතනින්ද තමයි ඈ. පහළට එම යනවා නෙමෙයි. පොම්බකට නාලු කරන්නේ. කෙම්මුර අඩවිය. අපි දෙවනි පැය ආරම්භ කරනවා කෙම්මුර අඩවියෙන්. අද අපි කියමින් ඉන්නේ මනෝරි සහ හිමාලි මේ අයත් එක්ක කතාව ඉස්සරහට යන්නේ. නවීන් ඉන්නවා. මේ කීප දෙනා කතානායකයෝ කරගනිමින් තමයි අපි කතාව ගෙනියන්නේ. ಭಾರತಿ මහත්තයා දැන් බොහොම සුන්දර කාලයක්, සුන්දර දවස් ගත වෙන්නේ. ඉතින් ඔහොම තමයි කාලය ගත වෙන්නේ. සර් දැන් හිමාලිගේ නවීන්ගේ ප්‍රේමය දළුලා වැඩිලා දළුලා ප්‍රේම ගසේ පොඩි අතුරු කිලි හැබැයි අන්දන්නම මන් සිදු දන්න වයසක් නෙමෙයි. ඔය මට ඇහෙනව මං කියන්නේ. ප්‍රේමය ක්‍රමයෙන් වැඩි වුණා. එක දවසක් නවීන් හරියටම රාමදරි සබ්‍රාර්ලිය ගහයටක පේනවා බල්කනියට ආවා. කොමන් රූම් එකට එන්න කිව්වට නවීන් කොමන් රූම් නම් මට එන්න බෑ. මිසිස් කුක් එක බෝඩ් වෙලා හිටියේ. අන්න පුරුයි එතන ඒකේ වාඩිලා ප්‍රේම කරන්න දෙන්නේ නැහැ. ඉතින් මේක හිතා වෙනම ගෑන්ගයක් හැදිලා ප්‍රේම කරන්න අනිසි විදියට හැසුරුන කොමන් රූම් එකේ උන් බකට් කරනවා. වතුර එකක් ගහනවා. ඒ සීන් එක කළා. ඒකෙන්ද ඒ කොමන් රූම් එකේ හම්බවීම එච්චර ගුණදායක නැහැ. ශරීරයට අපලයි. නවීන් කිව්වා මම අර්ලිය ගහට ඉන්නම් ඔකට නම් මට එන්න බෑ කියලා. ඉතින් ඒක එක දවසක් කතා කරගෙන ඉන්නකොට මනෝරිට කිව්වා මෙයා ඉන්නේ නැහැ කියලා. ඉතින් මනෝරි කිව්වා මෙයා ඔච්චර දන්නේ කොහොමද? එහෙනම් මෙයා කොමන් රූම් එකට ඇවිල්ලා ඉන්නේ. ඇවිල්ලා තිබිලා බකට කාලා තියෙනවා. නැත්නම් මිසිසු පන්නගෙන තියෙන බස්තමක් අරගෙන මිසිසු කැවිදෙන නායත් වහගෙන ඉංග්‍රීසි ගෑණි ඔය අම්බෝ හැබැයි TMI හොස්ටල් එකේ පාලනේ ඒක අද තමයි අපිට තේරෙන්නේ. මෙයා මේ ගැන දන්නවා. ඒකයි එන්නේ බෑ කියලා අඩලි ගෑටි. ඕක හිමාලිට වැදුනා ඩෝන් ගාලා. ඔව් ඉතින් එහෙම එන්න වෙන පාරවල් දන්නවනම් මීට කලිනුත් ඒ පාරවල් වලින් ඇවිල්ලා ඇති. ඇවිල්ලා ඇති. එච්චරයි ඒ කතාව. පහුවෙන්දා හිමාලි නවීන්ගෙන් ඇහුවා ඔයා කොහොමද ඔය විස්තර දන්නේ? කොහොමෙන් හරි මේ කතාව හමාරුනේ දෙන්න අතර බයින් බස් වීමකින්. ප්‍රේමය කඩා හැලුණා. නවීන්ට බූට් එක තිබ්බා හිමාලි. ඒ මතන් මොකෝ මේ පින්නේ කරන්නේ? ඒ පොදේකුත් වැටෙනව නේද? යමන් ඇතුළට. මං තව ටිකක් ඉඳලා එන්න. අයියෝ යමන් කුප්පියට සෙට් වෙන්නත් ඕනේ බං. උඹ එනකම් බලන් ඉන්නේ. වරේ. මට අද බෑ. මේ ඔබ දැන් ආයෙත් ටික දවසක ඉඳලා රෑට කොරිඩර් එකට බඩ ගන්නවා කියලා මං දන්නවා.
ඊරාත් මට ඇහුණා දොර අරගෙන ඔබ එළියට යනවා. මම? ඔව් ඔබ. අනිත් තුන් දෙනෙක් මගෙන් අහනවා මොකද්ද මේ ඔබටලා තියෙන්නේ කියලා. ඔබ නට නාඩගම. ඒක මොකද්ද කියලා අහනවා මගෙන්. හරි. යන් ඇතුළට. ඇත්ත කියපන් ඉතින්. බායිමත් නවීන එක සෙට් වුණාද? මගේ කැමැත්තට ඉඩ දීලා අපි වෙන් වෙමු කියලා කිව්වට එයා මාව හිතෙන් අතහැරලා නෑ. බම්බුව. හරි. දැන් කොහොමද මේක දන්නේ? ඒක මට දැනෙනවා. ඒ කියන්නේ මාව බලන්න තාමත් එයා අර අර්ලියක හැට එනවා කියලා මට හිතෙනවා. දෙයනේ බං ඔබට නම් පිස්සු බං. ඔය විකාර ගැන හිතන්නේ නැතුව ඉස්සරහට මූණ දෙන්න තියෙන විභාගය ගැන පොඩ්ඩක් හිතනවද? වත දෙන්න එපා බං. මෙන්න මෙහෙ වරෙන් යන්න. කෙම්මුර අඩවිය. ඇසි දිසිමානින් යාලෝකය පිළිබඳව කතා කරන තැන භාරතී මහත්තයා දැන් කොහොම හරි ප්‍රේමයක් බොහොම දළුදාගෙන වැඩුණා. ඒක තැනම ලොප් එහෙම ගිහිල්ලත් දවස් මාස කිහිපයක් ගත වුණා. ඕන්න ඔය ප්‍රේම සම්බන්ධයෙන් අතර වෙලා 3-4 මාසයක් ගියයි කියලා කියමු. නවීන් දැන් එන්නේ නැහැ. හිමාලි නවීන් හම්බෙන්න යන්නේ නැහැ. ඒක එමම හමාරයි. හබා. හැබැයි එක දවසක් හිමාලි කියන මනෝරි අර අර්ලිගහට නවීන් ඉර බහින රෑ 8 වෙනිකන් හෝල් එකෙන් පිටේ ඉන්න පුළුවන් නේ. රබන්දේ 8ට එන්න ඕන. ආවෙ නැත්තම් තමයි දඩ ගහනවා. ආවෙ නැත්තම් අඳුර වැටුනාම නවීන් එනවා අර්ලිගහට. මට නිකන් දැනෙනවා. ආවන් අදත් ඇවිල්ලා කියලා. මනෝරිට කියන මනෝරිට විකාරදත්ව හිටහන් කියලා. හැබැයි හිමාලි අඳුර වැටුනාම බැල්කනියට ගිහලා අර්ලිගහ පැත්ත බලාගෙන ඉන්නවා. ඕක ඒ කාමරයෙන් අනිත් දෙනාටත් ඉව වැටිලා. මැය රාත්‍රියේදී කොරිඩෝවට යනවා හොර. යනවා. මනෝරිටත් ඔක ඉව වැටුණා. මනෝරිට හැට දැකලා තියෙනවා. මූ එනකම් බැල්කනියෙන් බලාගෙන ඉන්නවා. ඒ කියන්නේ නෂ්ටාව ප්‍රාප්ත වෙච්ච ප්‍රේමය ආයි දළු දන්නද? ලියලන්නද? හිමෝ. හැයි අදත් කවුරු හරි අරලිය ගහයට එනකන් වලද බලන් ඉන්නේ? එයා ඇවිත් ඉන්නේ. කවුද? අර බලන්න. මොනවද බං? එයා මට කතා කරනවා. කවුද? එයා මට අතවන්නනවා. අර ඕ බං ඉතින් මට මොකුත් පේන්නේ නෑනේ. මොකක්ද දැන් අතවන්නන්නේ? එයා මට කතා කරනවා. එනිමි විකාරද බං? මට යන්න ඕනේ. රෑ කොහෙද යන්නේ? මේ පිටපන්. මට යන්න දෙන්න. රෑ කොහෙද බං මේ යන්නේ? මට යන්න දෙන්න. මචං ඔම හිටපන්. සාදුනි මනීෂා අර පොඩ මෙන්න වරක බං. මෙන්න මේ මගුල පොඩක් අල්ලපන් බං. මොනවද විකාරයක් කියනවා මෙතන ඉඳගෙන පිස්සුද මන් දන්නේ නැහැ. ඔව්. යා රස්තියද වෙයි. රස්තියද වෙන්නවත් එතන මොකෙක්වත් නෑ බං. මෙන්නුනට පස්සේ එයා එතෙන් ඇවිල්ලා හැමදාම මං ඒ කියන බලන් හිටියා. හරි දැන් නිදාගනින්කෝ. අපිට උදේ ගිහින් අහලා බලමු ඈ. යම්. කෙම්මුර අඩවිය. හැසි දිසිමානින් යාලෝකය පිළිබඳව කතා කරන තැන කෙම්මුර අඩවිය. භාරතී මහත්තයා යම් අමුතු හැසිරීමක් හිමාලි පෙන්නුම් කරනවා. දැන් මහත්තයෝ දැන් ඉතින් ක්‍රමයෙන් හිමාලිගේ මේ හැසිරීම වැඩි වෙන්න පටන් ගත්තා. ඒකකටත් දවුණා විශේෂයෙන් මනෝට දවුණා. මොකද්ද? අනේ ඒ ඇවිල්ලා ඉන්නවා. මං යන්න ඕනේ අත කතා කරන්න. ඇයි මේ කාලයක් නාවේ? ඇයි දැන් ආවේ? මට යන්න ඕන. මට යන්න දෙන්නේ නැහැ මේ අට දොරවල් වහන ඔක්කොම. මට යන්න බෑ. කීකිය පිස්සු කෙරේ ඉන්න පටන් ගත්තා. ඒකෙන්ද මනෝරි කල්පනා කරා හිමාලිට හොරෙන් අඳුර වැටනම් මම යනවා නවීන් හම්බ වෙන්න. ගිහිල්ලා අහනවා මේක මොකද්ද තේරුම? දබ්බල බූට් දාලා බල වෙන ඉන්නේ. මොකද්ද ඇයි තරහා වුනේ? ඇයි ආවේ? ඇයි යාළු වෙන්න බැරි? ඔය වගේ 1000කුත් ප්‍රශ්න අහන්න මනෝ යන්න ඕනේ කියලා මනෝරිත් හිතාගත්තා.
මනෝරී නවීන් හොයාගෙන කීපවතාවක් ගිය අර්ලිගායට. මෙයා මේ පිස්සු කළා. කවදාවත් හම්බ වුණේ නැහැ. ඒසරේ මනෝරි තියෙන කල යාළුවෙක් ගාවට යන්න මනෝරිගේ නවීන්ට රූම්මේට් කෙනෙක් ඉන්නවා. යා හිටියේ ජේම්ස් පීරිස් හෝල් එකේ. මෙයා ජේම්ස් පීරිස් හෝල් එකට ගිහිල්ලා එතන වත්තට ගිහිල්ලා මෙයාගේ යාළුවාට නවීන්ගේ යාළුවාට අන්න ගහලා විස්තර අහනවා මේ නවීන් මම මේ ගැටයක් හොයනවා. මොකද මගේ මේ වචනයක් වැරදිලා තමයි මුන් දෙන්න තරහ වුණේ. මාලිංගයේ ඔයා මම මනෝරි මට ලොකු මතකයක් නැහැ හැබැයි. මම මීට කලින් කවදාකවත් ඔයාලට කතා කරන්න ඇවිත් නෑ අයියේ. මාලිංගයේ මම සෙකන්ඩ් ඉයර් එකේ හිමාලිගේ යාළුවා. හිමාලි නම්බලෙන් කිව්වට නම් මට එච්චර මතකයක් නෑ නංගි. මොකද්ද කාඩ් එක? හාවි. අපේ මේ නවීට බූට් එක තියපු හා කෑල්ලද? ආනේ අයියේ මට පොඩි උදව්වක් කරනවද? කීපන් නංගි. නවී වෙනුවෙන් ඕනම උදව්වක්. මට හිතෙන්නේ අයියේ ඒ දෙන්න වෙන්ුනේ මං හින්දා කියලා. මමයි හිමාලිගේ ඔළුවට වැරදි දහසක් දැම්මේ. ඊට පහුවෙන්ද තමයි ප්‍රශ්න ඇති වෙලා ඒ දෙන්න වෙන්ුනේ අයියේ. අයියෝ මේ කැම්පස් කෙල්ලෙක් විදියට දෙයක් කියන්න කලින් දෙසරයක් හිතන්න නංගියා. ආපහු ඒ දෙන්නව එකතු කරලා මට මගේ වැරද්ද හදා ගන්න ඕන අයියේ. ඈ? ඔව් අයියේ. ඒ දෙන්න වෙන් වුණාට හාවි තාමත් නවීනට කැමැත්තෙන් ඉන්නේ කියලා පහුගිය අවුරුදු පුරාම අපිට දැවුණා. නවීන් අයියා තාමත් අපේ හොස්ටල් එක ළඟට ඇවිත් හිමාලි දිහා බලන් ඉඳලා යනවා කියලා හිමාලි කියනවා. මොකක්? තමතර පිස්සුද නංගි? නවීන නැති වෙලා දැන් මාස 3කුත් වෙනවා. නැති වෙලා කිව්වේ අයියේ ඌ බයික් එකේ යද්දී කෝච්චිය හැප්පෙලා නැතර නංගි. මේ ඒ ගැන සාකච්ඡාවකුත් දාගෙන තියෙනවා. මම මාසෙටම හරි කරන්න කියලා. කෙම්මුර අඩවිය මරණය සිද්ධලා දැන් 3 මාස දානෙත් දීලා. ඒකවත් මම විශ්වවිද්‍යාලයට දැන්නුවේ නැහැ. විශ්වවිද්‍යාලනුත් ඒ ගැන හාං කවිසයක් හේවි බැලුවේ නැහැ. ඇයි ඉතින් ගෙදර යනවා කියලා ಭಾರತಿ මහත්තයා ගියේ? පණිවිඩයක් ආවොත් හොයද? ඒකට බෑ කියන්නේ බෑ. හොයන අතර නෙමෙයි ගෙදරට ගිහලා බලනවා එහෙම වුණාද නැද්ද කියලා. ඒකට සුබ සාධක මේ මිනිස්සු ඒක බලන්න මාත් ගිහිල්ලා තියෙනවා. මොකද මාත් හිතුවේ ඒක සුබ සාධක මේ කෙනෙක්. මණ්ඩලේ හිටපු සමාජිකයෙක්. එහෙම මුකුත් ආරංචියක් නැහැ. අපි දන්නේ නැහැ. අපි දන්නේ සුමාසේ දාන්නේ ඉවරනාමයි. ඒකින්ද ඒක කැමති නම් හිමාලට කියාපන්. නැත්තම් බත් දන්නේ නැහැ කිසි දෙයක් කියලා නිකහට බා. කියලා මනෝරිට කිව්වා. මනෝරි ඒකත් කාගෙන ආවා ආපහු හෝල් එකට. මනි කෝ හිමාලියා තාම ආවේ නෑ. ඇයි? නවීන් නැතිලා මාස 3ක් වෙනවලු බං. මොනවා? ඕ කැම්පස් එකේ කවුරුත් ඒක දන්නෙත් නෑ. පොර ගැන දැනගෙන තියන්නේ තොරතුරක් නැති නිසා හොයද්දිලු. ඒකත් දැන් ටික දවසකට කලින් බං. දෙයියනේ. අපි දැන් කොහොමද බං ඒකිට ඕක කියන්නේ? නොකිය කොහොමද බං? ඒ කියන රැතිස්සේ අරලිය ගහයට ඌ වෙනවා කියලා බලන් ඉන්නවනේ. ඒකනේ. සිරාවට එතකොට ඔය මේකේ දකින්නේ ඌගේ හොල්මනක්වත්ද? හොල්මන්ද බං හොල්මන් කියන්නේ හෙලන මනසට. පත්‍රිකාර කියවනවා. මේ තව අවුරුද්දයිනේ තියෙන්නේ. කොහොම හරි කරලා අපි මේක යට ගහ ගන්න බලමු. ඒ කිව්වේ මේ වෙලාවේ ඕක ඔක්කොද කියලා එක්සෑම් මාසේ කිව්ව අවුල් කරන්න බෑ බං. බං ඒකත් ඇත්ත. අපි ඒකී රැට කොරිඩෝ එකට යන්නේන එක කොහොම හරි කරලා නවත්තමු. අපේ තාත්තා දන්න හොඳ ගුරුන් වහන්සේ කෙනෙකුත් ඉන්නවා. එයා ඉන්නේ මේ පේරාදෙනිය පැත්තේ. මං එයාගෙන් තෙල් ටිකක් මතුවලා ඉල්ලගෙන ඇවිල්ලා කොයිකටත් මේ අපේ කාමරෙන් තියලා තියන්න. ඇයි? උඹ හිතන්නේ නවීන්ගේ ඔල්මනේ කියලාද? උඹ මේ විහිළුවට ගත්තට ඔය දේවල් විහිළු කියලා හිතන්න එපා බං.
කොයිකටත් අපි ගුරුන් වහන්සේගෙන් තෙල් ටිකක් ගෙනල්ලා තියාගමු. හරි හරි. නවීන්ගේ ආත්මේ එන්ත දිෂ්ටිය යම් ආකාරයකින් පෙනී හිටිනවා. මලයකෙක් වෙලා නැත පෙරේතෙක් නැත දෙවියෙක් වෙලා මේ අරලිය ගහයට එනවා. ඒ එන්නේ හිමාලිට පෙනෙන්න. හිමාලිට තයාව පේනවා. ඒ දෙන්න යම් ගනුදෙනුවක් කරගන්නවා. ඒකින්ද තමයි හිමාලි යන්න අහන්නේ. මේක ගැන අපි තවත් දැන් විපරම් වෙන්න කාලය ආවන්නේ. මේක හිවේ නැත්තම් වෙලාවක හිමාලි පළවෙනි තට්ටුවෙන් පැනලා යන්න උත්සාහ කරනවා. ඒ මහ යටිදොරවල් වහලා යම් අනතුරක් සිද්ධ විය හැකි සිද්ධ විය හැකි. ಭಾರತೀಯ මහත්තයා මෙතනින් එහාට කතාවේ මොකක්ද වෙන්නේ කියලා අපි හෙට දවසේ බලමු. අදට කතාව ඉවරයි. අපි හෙට දවසේ මේ කතාවේ දිගුව මොකක්ද වෙන්නේ කියන කාරණාව සහ මේ මනෝරිට මොකක්ද සමාවෙන්න හිමාලිට මොකක්ද සිද්ධ වෙන්නේ කියන කතාව දැන කියාගමු. හැඳී ඉන්න හෙට දවසේ රාත්‍රී 9ට මේ පිළිබඳව දැනගන්න හැකියාවක් ලැබේ. රාත්‍රී 7ට අපි හමු වෙනවා කෙම්මුර අඩවි. ශානි තරංගනී, චතු අල්විස්, සජානි කියන හඬ ශිල්පීන් හනදායකත්වය ලබා දුන්නා. නිෂ්පාදනයේ ශානිකා තරංගනී වගේම කසුන්ඩී වික්‍රමසිංහගෙන් ඔබට කතාව කිව්ව මම ලහිරු ජයවර්ධන ಭಾರತಿ මහත්මයාත් එක්ක මැදිරී සිටමින් අපට සහයෝගය ලබා දුන්නා මිෂාන අමරසිංහ. නිෂ්පාදන අධීක්ෂකේ චරිත හසන්තගෙන් අපි හෙටත් හමු වෙමු සුපුරුදු වෙලාවට රාත්‍රී 7ට ඇසිදිසි මානින් නිහලෝකයේ පිළිබඳව කතා කරන තැනින් කෙම්මුර අඩවියෙන්. කෙම්මුර අඩවිය